දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත දේවල්. මෙතන තියෙන්නේ අපි හදාගත්ත අර මස්ටර්ඩ් සෝස් එක. මේ වගේම එකක් ඕනේ නැහැ. මේ වගේ රවුම් පිඟානක් ගන්නත් පුළුවන්. මේ වගේම එකක් වෙන්නත් ඕනේ නැහැ. ඔන්න කෑම හදලා දැන් මේ දීසියට බෙදලා තියෙන්නේ. දැන් මම කියලා දෙන්නේ කොහොමද කන්නේ කියලා. දැන් කන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මම අද වෙනස් විදිහේ හෙල්දි කෑමක් හදන්න තමයි කියලා දෙන්න යන්නේ. මේකත් කොරියන් කෑමක් තමයි. හැබැයි බය වෙන්න එපා. කොරියන් කෑම හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවත් මේකට ඕන වෙන්නේ. අපේ කුස්සියේ තියෙන දේවල් වලින් මේ ටික හදා ගන්න පුළුවන්. ගොඩක් අය ආසයිනේ රැයට සැහැල්ලුවෙන් කන්න සහ බර අඩු කර ගන්න අවශ්‍ය අය ආසයි අපි ඉතින් අඩුවෙන් කන්න. ඉතින් අපි හැමතිස්සෙම බර අඩු කරගන්න කියලා කන්නේ එළවලු තම්බලා එහෙමනේ. මේක එහෙම නැතුව වෙනස් විදියට ආසාවෙන් කන්න පුළුවන් කෑමක්. මේක කොරියන් කෑමක් ඉන්ස්පයර් කරගෙන අපේ විදියට හදන කෑමක් තමයි මේක. මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. මෙතන කැරට් මං හීනියට කපාගෙන තියෙනවා. මෙතන තියෙන බිත්තර දෙකක්. මේකෙන් අපි ඔම්ලට් එකක් වගේ හදලා මේ වගේ කූරු කපනවා. ඊට පස්සේ සලාද කොළ, පිපිඤ්ඤා, බෙල් පෙපර් ඕනම් පාට දෙක තුනින්ම ඕනම් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන කොත්තමල්ලි කොළ. ඊට අමතරව මෙතන තියෙන ඉස්සෝ. දැන් මේ පුංචි පෑන් කේක් එකක් නේ අපි හදන්නේ. ඒක නිසා ලොකු ඉස්සෝ ගන්න එපා. පොඩි ඉස්සෝ තමයි ගන්න ඕන. දැන් ඉස්ස අපි හදනකොට රවුම් වෙනවනේ. ඒක නිසා මෙන්න මේ වගේ කූරක ගහලා තියෙන්නේ. ඒක අපි පෑන් එකක දාලා හදන්න ඕන. මම දෙන්නෙක් වෙන් කරලා තියෙන මම ඔයගලන්ට පෙන්නන්නම් මේක කොහොමද කරගත්තේ කියලා. ඊට අමතරව මේකට අපි සෝස් එකක් හදනවා. ඒ සෝස් එකට ඒකත් අපේ විදියට මම හදන්නේ. මේ අබ නිකන් හැඳි භාගයක් විතර විනාකිරි ටිකක දාලා පොඩ්ඩක් පෙඟෙන්න තියුවා කලින්ම. ඒකට ඕන වෙනවා සුදු ලුණු බික් දෙකක්. ඊට පස්සේ සීනි ටිකක්. මේකට මම මිරිස් සෝස් ටිකක් දානවා. ඔයගලන්ට කැමති දෙයක් දාගන්න පුළුවන්. පොඩ්ඩක් හදලා ගන්න තමයි යන්නේ. මේකට තව විනාකිරි ඕන. අපි ඒ හදන වෙලාවට බලමු ලුණු ටිකකුත් ඕන. ඊට අමතරව අපි පෑන් කේක් එකක් හදනවා මෙන්න මේ වගේ පොඩියට. මම මේක ටිකක් කලින් හදලා තියුවා. මම හදන හැටි ඔයගලන්ට කියලා දීලා පෙන්නන්නම්. මෙන්න මේ පෑන් කේක් එක හදන්න පාන් පිටි කෝප්ප භාගයක්. ඊට පස්සේ ලුණු චුට්ටක්, වතුර ඕනේ කෝප්ප 3 කාලක්. දැන් ඊට පස්සේ කියලා දෙන්න ඕනනේ මේකලා මෙන්න මේ වගේ ලොකු වාජනයක මීට වැඩිය ලොකු වාජනයක තමයි එක එක ಜಾති තියලා පෑන් කේක් එක මැදින් තියලා එහෙම කන්නේ. නමුත් මේකත් මට ජපානයේ මං සුභාෂිනීව ආදරෙන් මතක් කරනවා. මට ජපානයේ ඉඳලා එනකොට මේක ගෙනල්ලා දුන්නේ. ඉතින් මේ වගේම එකක් ඕනේ නැහැ. මෙන්න මේ වගේ රවුම් පිඟානක් තියෙනවා නම් අපිට ලස්සනට මේක මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට අයිඩියා එකේ මම අන්තිමට මේක තියෙන හැටි බලාගත්තම මේ වගේ රවුම් පිඟානක් ගන්නත් පුළුවන්. මේ වගේම එකක් වෙන්නත් ඕනේ නැහැ. මුලින්ම මම කැමති මේ පෑන් කේක් මික්ස් එක හදලා තියාගන්න. මේ කාලක් විතර ලුණු දාලා මේකට. ඊට පස්සේ අපි දාගන්නවා වතුර කෝප්ප 3 කාලක්. තුනී බැටර් එකක් හදන්නේ අපි කෝප්ප භාගයක්. ඊට කාලේ කෝප්පෙන් එකක්. චුට්ටක් දාලා බලමු. ඉතුරු වතුර ටිකක් දානවා. කෝප්ප 3 කාලෙම දැම්මා. දැන් මම මේකට ඉස්සෝ ගත්තට ඕකලන්ට පුළුවන් චිකන් අරගෙන හීනියට කපලා පෑන් එකේ දාලා ෆ්‍රයි කරලා ගන්න. එහෙම නැත්නම් බීෆ් ගන්න පුළුවන්. සොසේජස් ගන්න කැමති දෙයක් ගන්න පුළුවන්. චිකන් හරි බීෆ් හරි ඕන එකක් ගන්න පුළුවන්. මම ඉස්සෝ ගත්තා. ඉස්සෝ කන්නේ වෙජිටේරියන් කෙනෙක්ට නම් මේ බිත්තරත් නැතුව ඉස්සොත් නැතුව හතු වගේ දෙයක් අරන් මේ නිකන් සැලඩ් එකක් කනවා වගේ තමයි. වෙනස් විදියකට සැලඩ් එකක් කනවා වගේ. දැන් කොරියාවේ ඒගොල්ලන් මේ බිත්තර ගත්තාම බිත්තර කහ මද වෙන් කරනවා, සුදු මද වෙන් කරනවා. වෙන් කරලා කහ මද ටික වෙනම පෑන් කේක් එකක් වගේ හදාගෙන ඒක හීනියට කපනවා. ඊළඟට සුදු මද ටික වෙනම අරගෙන එහෙම කපනවා. මම හිතනවා එහෙම ඕනේ නැහැ. ඉතින් අපිට හීනියට කූරු කපා ගන්න තමයි තියෙන්නේ. දැන් මේ වගේ හදාගත්තම මතක ඇතුව පෙරා ගන්න කෑලි හිටින් නැති වෙන්නේ. චූටි කෑලි ටිකක් ඉතුරු වුණා.
මේක හදලා අපි පැත්තකින් තියමු අනිත් එක ලෑස්ති කරගන්නකම්. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා චුට්ටක් තෙල් දාලා ඊට පස්සේ ඒක රත් වෙනකොට අපි මේ කැරට් ටික දාලා දැන් කැරට් අමු වෙන්නේ තියෙන්නේ ඕන නම් අමුෙන් කන්නත් පුළුවන්. ලුණු චුට්ටකුත් දාලා මෙන්න මේ වගේ හීනියට කපලා තියෙන ඇයි කියලා ඕගලන්ට තේරෙයි අපි කනකොට. මේක ඇත්තටම හරිම ආස හිතෙන විදිහ. මොකද මගේ ගෙදර අය නම් ගොඩක් ආස වුණා. මොකද අර මං හැමදාම කියන වගේ ගෙදර අයත් එක්ක රැට ගෙදර ආවම ගෙදර අයත් එක්ක රෑ කෑම වේල ගන්නකොට කතා කර කර කන්න පුළුවන් නම් මේක යන්නේ ඒ වගේ කෑමක් තමයි. ඉතින් ගොඩක් අය එකතු වෙලා කතා කර කර කන්න පුළුවන්. එතකොට මේ හරි ආස හිතන තමන්ගේ කෑම එක හදාගෙන කන්න තියෙන. ඉතින් පුංචි ළමයි ඉන්නවනම් මං හිතන්නේ ගොඩාක් ආස වෙයි කියලා. ඉතින් විශේෂයෙන් පුංචි දරුවෝ ඉන්නවනම් මේ වගේ එකක් කරලා බලන්න ඒගොල්ලන් ගොඩාක් ආස වෙයි. දැන් ඔයගලන්ට පේනවනේ මේක නිකන් විල්ට් වෙලා වගේ තියෙන මැලවිලා යන්තම්. දැන් තව ටිකකින්ම අපිට මේක බා ගන්න පුළුවන්. ගොඩාක් වෙලා තියලා මේක මේ ගොඩ තැම්බෙනකන් තියන්න ඕනේ නැහැ. දැන් අපි මේ ටික අයින් කරලා යන්තම් තමයි අපි මේක යාන්තම් රත් කරගත්තේ. ඊට පස්සේ අපි ඉස්සෝ ටිකක් හදාගමු. දැන් මම මේ තෙල් ටිකක් මෙතෙන්ට අරන් තියෙන්නේ ගොඩක් තෙල් දාන්න නැතුව. මේ විදිහට අපි ඉස්සෙල්ලා මේ ඉස්සෝ ටික අමුණ ගත්තේ කොහොමද කියලා කිව්වේ නෑනේ. ඊට අමතරව මම මේ ඉස්සන්ට ලුණු මිරිස් ටිකක් දාලා තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ පුංචි ඉස්සෝ ගන්න. ඊට පස්සේ මම කරන්නේ මේ වගේ අරගෙන මෙහෙම කෙලින් කරලා මේ වගේ මෙහෙම මෙහෙම ලස්සන්ට දිග අතට තමයි මේක හදා ගන්න ඕන. මම පොඩක් අත හොදගෙන එන්නම් මේක හදා ගන්න. ඊට දැන් මේ පෑන් එකට මොකද මේක කෙලින් තියෙනවා නම් තමයි අපේ පොඩි පෑන් කේක් එකට දාගන්න පුළුවන්. මේ වගේ පුංචි ඉස්සෝ තියෙන වෙලාවට මම කොහොම හරි ගන්නවා පුංචි ඉස්සන්ව. එතකොට අපිට ඉස්සෝ වඩේ හදනකොට එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකකට එහෙම දානකොට මේ පුංචි ඉස්සෝ තමයි හොඳ. ඉස්සෝ ටික හැදෙනකන් අපිට බිත්තර ටික ලෑස්ති කරගමු. වැඩි වෙලා තියාගත්තේ නැහැ මම. ඉස්සර රෝස පාට වෙලා තියෙන තව ඕනනම් පොඩ්ඩක් තැම්බෙනවා නම් තැම්බෙන්න කියලා මම මේකේ වහලා තියෙනවා. ඊට පස්සේ මම මේ වගේ හතරස් පෑන් එකක් ගත්තට ඕගලන්ට මේ වගේ රවුන්ඩ් පෑන් එකක හදන්නත් පුළුවන්. හදලා ඉවරලා මේව හතර වටේ කපලා කෑලියට මේ කූරු කූරු කපා ගන්නත් පුළුවන්. මගේ ළඟ මෙහෙම පෑන් එකක් තියෙන හින්දා මම මේකෙන් හදනවා. මේ බලන්න ගින්දර හරිම අඩු ගින්දරේ තියෙන්නේ. මොකද මේකේ අර පාට වෙනස් කරගන්න එපා. දුඹුරු පාට වෙලා එහෙම තේින්නේ නැති වෙන්න. මේ පේනවනේ විතරේ යටපැත්ත දුඹුරු පාට වෙලා නැහැ. ඒක එහෙම තියලා එකනේ දානකොට තාච්චිය නිකන් චාස් ගන්නෙත් නැහැ. මෙන්න මේ වගේ පටි පටි තමයි කපා ගන්න ඕන. මෙන්න මේ වගේ ඔකලා මේවා අපි අර මිටියට වගේ එකතු කරගන්න. එකතු කරගෙන එහෙම අපි තියලා චිකන් වගේ හදවන මේක චුට්ට ඇලිලා වගේ තියෙනවා.
එහෙම අතින් අදින්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් මෙන්න මේ විදිහට ඒව ටික ගලවගෙන මෙහෙමත් ලේසියෙන් එනවා. කැඩෙන්නේ නැහැ, තැඹිලානේ තියෙන්නේ මේ. මේ බලන්න පිපිඤ්ඤත් කපලා තියෙන්නේ මේ හීනියට. බෙල් පෙපර් ටික මෙතනින් තියෙනවා. ඊට පස්සේ සලාද කොළ මේ වගේ පොඩියට කපලා තියෙන්නේ, කඩලා තියෙන්නේ. චූටි කෑලි. මොකද අපේ පෑන් කේක් එක හරි පොඩිනේ. මම කොත්තමල්ලිත් මේ සලාද කොළත් එක්කම දානවා. කොත්තමල්ලි කොළ ගන්න. කොත්තමල්ලි සමහර අය ආස නැහැ කොත්තමල්ලි කොළ. ආස නම් මේකට දාගන්න හරි රසයි. අපි වහලා තියමු. අනිත් ඒවා හදා ගන්නකම්. මේකට මම තෙල් ටිකක් ගාලා මේ වගේ හතරස් පෑන් එකක් නැත්තම් ඔකලා ළඟ මේ පොඩි එකකින් හරි හදන්න. ගින්දර නම් ගොඩාක් අඩු කරගන්න ඕනේ. තුනී බැටර් එකක් අපි හදලා තියෙන්නේ. මොකද අපි පුංචි පෑන් කේක් නේ හදන්නේ. අඟල් 2මාරක් 3ක් වගේ. පුංචි තරමට. ඒකට අපිට වැඩිපුර කැවෙන්නේ එළවලු. මේ පාන් පිටි කැවෙන්නේ හරි අඩුවෙන්. ඕකලන්ට පාන් පිටි කන්නම කැමති නැත්නම් අර මම හැදුවා එග් රැප් එකක් බිත්තර ගොඩකට පාන් පිටි මේස හැඳි දෙකක් විතර දාලා අන්න ඒ වගේ තේ හැඳි දෙකක් විතර පාන් පිටි දාලා මේ බිත්තර වලින් හදා ගන්නත් පුළුවන් මේක. ඔලෙම රත් වෙලාද කියලා. මේ වගේ දාලා පොඩ්ඩක් නම් කරගන්න ඕන. ඒක නම් අප්සෙට් ගියා. මම අර කලින් හදාගත්ත පෑන් කේක් ටිකක් මෙතනින් තියමු. ඔකලම් පෑන් කේක් හදාගත්තට පස්සේ මේ වගේ මෙහෙම තියන්න. එතකොට ඒක ඇලෙන ගතිය නැති වෙනවා. ටිකක් වේලෙනවා. උණුවෙන් නම් ඇලෙන්න බලනවා. දැන් මේ වගේ පෑන් කේක් දාලා ඔකලම් කලබලයට ගලවන්න යන්න එපා. එතකොට ඇලෙනවා. අඩු ගින්දරේනේ තියෙන්නේ. මේ බලන්න වටේ නිකන් වේලිලා පොඩ්ඩක් ඉස්සිලා වගේ තියෙනනේ මේ. අන්න ඒ වෙලාවට හිමින් සැරේ ගන්න බලන්න. පොඩ්ඩක් ඇලිලා වගේ. චූට්ටක් අනිත් පැත්තට දාලා පේනවනේ ඔයගලන්ට හරි තුනියට තමයි මේක තියෙන්නේ. තෙල් චුට්ටක් වැඩි වුණා වගේ වුණා. අපි තෙල් පොඩ්ඩක් බ්‍රෂ් කරලා ආයෙ පිහදා ගමු. හොඳයි ඔයගලන්ට පෙන්වන්නේ මේ විනාකිරි වල තමයි මේ අබ ටික මෙච්චර වෙලා තිබුණේ. දැන් මම ඒක හොඳට අඹර ගන්නවා. මස්ටර්ඩ් රස සෝස් එකක් තමයි අබ රස සෝස් එක තමයි මම මේ හදන්නේ. මේක සුදුලු හීනියට කපලා ඔයගලන්ට හැපෙන්න දාන්නත් පුළුවන්. නමුත් මට හිතෙනවා මේකත් එක්කම අඹරනවා කියලා. නාකිරි ටිකක් දාලා ඔයගලන්ට මස්ටර්ඩ් ක්‍රීම් තියනවා නම් මස්ටර්ඩ් ක්‍රීම් ටිකක් දාලා එහෙම හදා ගන්නත් පුළුවන්. මේ බලන්න මට මෙන්න මේව ඔයගලන්ට පෙන්වන්න ඕන. මේක මම හැදුවේ බිත්තරයකට පාන් පිටි තේ හැඳි දෙකක් විතර දාලා වතුර ටිකක් දාලා මේ ටික හදාගත්තේ. ඕනනම් මෙහෙම හදා ගන්න පුළුවන්. එතකොට පාන් පිටි අඩුවෙන් තමයි කැවෙන්නේ. සීනි ටිකක් දැම්මා. මෙන්න මේ විදිහට සුදු ලුණුයි අබයි හොඳට පොඩි වුණාට පස්සේ අපි මේකට දානවා. ඔයගලන්ට ඕන මිරිස් ටිකක් දා ගන්නත් පුළුවන්. මම මිරිස් තක්කාලි මිරිස් සෝස් තියෙන්නේ. ටොමැටෝ and chili sauce ටිකක් මේකට දානවා. දාලා එතකොට හරි වෙනස් රසක් තියෙන්නේ. තමන්ට ඔයගලන්ට මේ තක්කාලි සෝස් එක මේක කන්න ඕන නම් ඒත් පුළුවන්. මේක හොඳට රසට තියෙනවා. නිකම් විනාකිරි මේස හැඳි දෙකක් විතර දැම්මා. අබ තේ හැඳි භාගයක්, සුදු ලුණු බික් දෙකක්, සීනි
ලුණු තක්කාලි සෝස් ඕකලන්ට කැමති ප්‍රමාණයට වගේ ගන්න. මොකද මේකේ චුට්ටයිනේ ගන්න. ඉතින් මේට වැඩිය ගොඩක් හදාගන්න එපා මේක. මෙහෙම දානකොට මේ වගේ සලාද කොළ චූටි කෑල්ලක් තියලා අපි දාමු නිකන් වේලිලා නැත්තම් වගේ. එතන ඇලෙනවනේ. ටිකක් අර මං කලින් කිව්වා වගේ මෙහෙම තියලා තියන්න පුළුවන් නම් කලින් ඇලෙන්නේ නැහැ. නැත්තම් මොනවා හරි මේ කෝප්ප භාගෙන් අපිට හදා ගන්න පුළුවන් මේ වගේ පුංචි පෑන් කේක් 25ක්. ඉතින් 4 දෙනෙකුට වගේ කන්න ඇති. හොඳට එළවලුත් අපි දාගත්තා නම් ඔන්න කෑම හදලා දැන් මේ දීසියට බෙදලා තියෙන්නේ. දැන් මම කියලා දෙන්නේ කොහොමද කන්නේ කියලා. දැන් කන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඊට කලින් මම ආදරෙන් මතක් කරනවා සුභාෂිනී ජපාන් ඉඳලා එනකොට මට මේක ගෙනාවා, මේ චොප්ස්ටික්ස් ගෙනාවා. ඉතින් ඔයාව මතක් කරන ගමන් තමයි අපි මේ කන්න හදන්නේ. එහෙනම් එන්නකෝ මම පෙන්නන්නේ මේ කොහොමද කන්නේ කියලා. ඒ මුලින්ම අපි කරන්නේ මම මේ චොප්ස්ටික් ගත්තට චොප්ස්ටික් ඕනේ නැහැ. ඔකලන් ගැරපුවක් හරි මොකක් හරි ගන්නත් පුළුවන්. මෙහෙම මේකක් අරගෙන මේ සෝස් ටික කරන් මේකේ ගන්න. මේ වගේ ගාගෙන ඊට පස්සේ අපි කැමති එකක් දානවා. අපි හිතමු මේ බෙල් පෙපර් එකක්, ඊට පස්සේ පිපිඤ්ඤා කෑල්ලක්, ඊට පස්සේ කැරට් කෑල්ලක්, මේ කෑල්ලක් හරි දෙකක් හරි. ඊට පස්සේ බිත්තරක් දාගමු. මේ වගේ දාලා මතක ඇතුව ගන්න ඕනේ කොත්තමල්ලි කොලයක්. සලාද කොලයත් හැබැයි යටටම දැම්ම නම් තමයි හොඳ. කොහොම හරි කමන්නේ. ඔන්න ඊට පස්සේ මෙහෙම මගේ සෝස් එක හරි ලහයි. අබරහත් එක්ක දැන් උගලන්ට ඕන විනාකිරි දාලා අබ ටික ලිපේ තියලා පොඩ්ඩක් මේ නටවල වගේ ගන්නත් පුළුවන්. මේක අමු වෙන්නේ තියෙන්නේ. හරිම රසයි. කොත්තමල්ලි කොලත් එක්ක ගොඩක් රසයි. මමයි සිස්ටරයි කන්න තමයි යන්නේ. දැන් ඔයාලා මේක විසිටර්ස්ලා එන වෙලාවකට හදනවා නම් චොප්ස්ටික් තියුවට ගොඩක් අයට චොප්ස්ටික් කන්න දන්නවද කියලා දන්නේ නැහැනේ. ඒක නිසා මෙන්න මේ වගේ පොඩි ටොන්ග්ස් තියෙන්නේ. එතකොට අපිට මෙහෙම අරගෙන අර මෙතනින් තියාගෙන හරි අතට අරන් හරි මෙහෙම මේකෙන් ගන්නත් පුළුවන් මේ චොප්ස්ටික් එක වෙනුවට. එහෙම ඕනනම් එහෙම තියන්නත් පුළුවන්. විශ්වාස කරයිනේ. බලන්න. ඒ වරහ බැලු ඉස්සලා බැලු. කොත්තමල්ලි කොළ ආස නැද්ද? ගත්තද? අන්න හරි ආසයි කොත්තමල්ලි කොළ. එහෙනම් අපි දැන් කනවා. මං හිතනවා ඕගොල්ලෝ මේකට ගොඩක් ආස වෙයි කියලා. මං හරි ආසයි මේ වගේ කෑම කන්න. මොකද ගෙදර ඇත්තේ කතා කර ගොඩක් වෙලා කන්න පුළුවන් අලුත් කෑමකුත් එක්ක. එහෙනම් මේ වගේම තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ එහෙනම් මේ වගේම තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මම අහනවා.